මේ ඒක නෙමෙයි ඔය දැන් මේක කොහෙද අම්මලා හදන්නේ? අරේ බං දැන් අයිස්වා මවුත්වා ගියයි කියලා හිත හදාගෙන ඕක පස්සේ කොහෙන් හරි හදාගන්න විදියක් හොයාගමු. දැන් ඉතින් මේ වෙලාවේ ඕක හදාගන්න වෙන තැනක් නැති එකේ මේ හවසට හිත හදාගන්න මොනවා හරි කරන්න බලමු. බඩන් අයියේ මා පුදුම යකෙක් ඈ. මේකේ උඩට උල්කාපාතයක් කඩාගෙන වැටිලා අර උඹට ඔළුව විතරක් දාගන්න පුළුවන් වුණත් උඹ ගුඩුස් දාලා ෂොට් දෙක තුනක් දාගන්න. අපිට කෙලවුණක් කවන්නේ ඌට මොකක් හරි බොන්න හේතුවක් ඌ හදා. මුන් සහෝදරයෝ අඬන්න පාවබා අඬන්න නැතා හදන්න වාහන හැප්පෙනවා නේද? අඬන්න excuse me පට්ටල් මට තියෙන පෑඩ් එක ගෙනල්ලා 2 days 3 days යන්න කලින් ගඟුලි තලගොයිට නයිට් රයිඩර් වෙයිට් එක අපරාධේ මම ඊනින් ටැක්සි පාරක් දුවලා කීයක් හරි සම්තිං එකක් පෑගන්න හිටියේ දැන් ඉතින් කරන්න දෙයක් නැහැ කොපර් එක අදාගෙන ඒ යන්න දැන් මොකක්ද දුන්නේ? ඉතින් මේක හදාගන්න ආයෙ පරිස්සම් හොඳේ ටිකක් දුන්න නෑ පාට ඇති පදන් තවරතු චාටු බස් නිසාරට ජීතේ ඉතින් ආයේ වරද්දන්න බෑ වනාත වනා බොරුවට සිනාසෙන ඇයි කුමකවත් එළන මොකටද බබා මන් තරහ වෙන්නේ? නෑ ඉතින් දෙයනේ කියලා ගත්ත පළවෙනි වාහනේම මං හැප්පුවානේ. තමයි බබා ඉතින් මං කිව්වනේ ඔය හිතන්න එපා. ඉතින් මං කිව්වනේ ඔය හිතන්න එපා. වාහන හැප්පෙනවා. ඒක හදන්න ලොකු ගාණක් ඇයිද දැන්? බලමු ඉතින් ගාණක් ඇයි? ඒකත් ඔයා හිතන්න එපා. ඒතකොට සල්ලි? සල්ලි ඒක මම මාර්කරි කරගෙන මගේ පොතේ එකතු කරගත්ත ගාණක් තියෙනවා. මං ඒකෙන් දෙන්නම්ද? සුද ගඟුලි. ඔයා ඒක තියාගන්න මං හදාගන්නම්කෝ මේ. අනේ මං ඔයාට හොඳක් වෙන්න කියලා තමයි ගේ පිටිපස්සේ මඩුවකුත් හදලා ඒක පාක් කරන්න ගියේ. ඒක ඉතින් ඔයා මට කිව්වනේ බබා. ඒක ගැන ආයෙ හිතන්න එපා. හොඳේ? මේ ගොන් ගෑනිට මොකට හොම දෙයක් හිතුණාද දන්නේ නෑනේ. සුදානේ. ඒකෙන් එක පාඩමක් හරි ඉගෙන ගත්තා. ඒ ඇති. මොකක්ද? මේමනේ බබා. සමහර දේවල් අපිට තේරෙන්නේ. කරලා බලන්න ඉතින්. කරලා බලුවාම තමයි තේරෙන්නේ අපිට ඒක කරගන්න බෑ. ඉතින් මේ පාඩම හරි මගේ මම ඉගෙන ගත්තා. නෑ ඉතින් මට වාහන පදින්න බැරි වුණාට මේ කසාද බැඳලා පවුලක් කරගෙන යන්න පුළුවන්. නෑ මම කියන්නේ බබා. මේ දැන් මේක මෙහෙම වුණා කියලා මගුල එහෙම පරක්කු කරන්න බෑ හරිද රත්තරන්? මට ඒක කරගෙන යන්න. මේමයි එහෙම වුණා කියලා අර වැඩි වෙච්ච තාලේ තියෙනවනේ. ඒවත් කැපිලි නෑ හොඳේ. ඒවත් කැපිලා තියෙන්නේ හොඳේ. හරි ඒක මම බලා ගන්නවා. දැයි සිහිනේ දෙවිදුවේ ඔබට තුරුවේ එකම නමයි මාගන්නේ එනම ආදරේ මදන් ශ්‍රී ලංකා good evening මේ දැන් මොකද මගේ ආශාව? මදරට කියන්න මදර මන් දැන් මේ හවුස් එකේ ග්ලෙන්ඩි ෆොන්සේකාට වැඩිය හොඳට ඉන්නවා
කොච්චර ලොකු දෙයක්ද පුතේ ඉතින් බලහන්කෝ. මේ දැන් මොකද කරන්න තියෙන්නේ උඹට එතන? මදර් අපේ මැඩම් හරි හොඳයි මදර්. මට එහෙම බර වර්ක්ස් කිසිවක් දෙන්නේ නැහැ. මට කියන්න මදර් මට ඔය කරන්න තියෙන්නේ මල් පෝච්චියක් පොඩ්ඩක් අප්සයිඩ් ඩවුන් කරන්න. තව ඔය පූල් එක පොඩ්ඩක් සුද්ධ පවිත්‍ර කරලා දාන්න. එතකොට මැඩම් එක්ක සුපර් මාකට් යන්න වගේ වර්ක්ස් තමයි තියෙන්නේ. ස්පෙෂලි මැඩම්ට ජෝක් ස්ටෝරි කියන්න තමයි තියෙන්නේ වැඩිපුරම. කොහොම හරි කවන්නේ පුතේ කිඹුල හොඳ තැනක් හම්බ වුණානේ නේ. අපිට කියන්නේ ඉතින් මම සර්ච් කළා මගේ දහඩිය වේට් කරලා ෆයින් කරගත්ත ජොබ්ස් එකනේ මදර් මේක. ඔයද ඉතින් මදර් වෙයි අපේ අර පොඩි බදරුයි මට නිකමාස් කිව්වනේ. අනේ නෑ පුතේ ඉතින් උඹ හදාගන්න මේ ඔක්කොම කෙරුවේ අපි. උඹ ඒකට තරහ වෙන්න එපා ඉතින්. දැන් බලාපන්කෝ ඉතින් දැන් අම්මා පුදුම සැලසීමකින් ජීවත් වෙන්න උඹලා හින්දා. උඹත් තැනක ඉන්නවා. මල්ලිත් තැනක ඉන්නවා. උඹලා දෙන්නම දැන් ලොකු තැන් වල ඉන්නේ. අර මල්ලිගේ වාහනේ හැපිච්ච සංතයාසේ මිසක්කා වෙන ඉතින් මොකක් ප්‍රශ්නයක්ම උනේ නෑ නේ උඹට. ඒක ඉතින් හදාගත්තා කියන්නකෝ. ඒකට උඹලගේ අනාගතේ උදේට පැහැදිලිනේ. මදරට කියන්න මදර් දැන් මගේ ෆියුචර් එක ක්ලියර් නිකන් හයිවේ එක වගේ ඉද්ද ගැව්වා වගේ ක්ලියර්. අන්න මදර් එතන ඉද්දට අපේ කාගේ මඩුව හැසෙප්පින් තව මඩුවක් ගහගන්න වෙයි මගේ ජීප් එක පාක් කරන්න. උඹ ඒක පාස් කරන්න වගේම අප්පන්නත් පුළුවන් ගයියක් හොයාගන්න. එතකොට තමයි ඉතින් මේ අම්මට සැලසෙන්නේ කියන්නේ. මදර් මේකනේ මදර් කොක්ෂන් එක එලිෆන්ට් කෙනෙක් ෆයින් කරගන්න පුළුවන්. ලේඩි කෙනෙක් ෆයින් කරගන්න තමයි අමාරු. අමාරු නෙමෙයි මදර් කොටින්ම කිව්වොත් බෑ. අරුට වගේ එහෙනම් මං හොයලා දෙන්නම් ටිකක්. එහෙනම් ඒක තමයි අම්මා මේ ජීවිත කාලෙටම කරගන්න ලොකුම නඩුව. බාවද? ඔබත් එක මට කතාවක් නෑ. අත ගන්න. දුලු අම්මා දැන් ඕක ඉවරයි. එච්චදේ ඉවරයි. දැන් අම්මා කෑ ගහලා මෙහෙම අවුල් වෙලා හිටියා කියලා අර තැලිලා තියෙන බෆර් එක පිම්බෙනවා. නෑනේ. වාහනේම තමයි අය වාහන හැප්පෙනවා කැඩෙනවා. ඒකට මේ ගෙවල් වල මිනිස්සුත් එක්ක නඩු කරන්නේ නේද? දැන් ඔය ගෑණි මොනවා වුණත් මගේ දේවල් ඔක්කොම හරි ආදරෙන් පරිස්සම් කරනවනේ හිතලා හප්පන්නේ නෑනේ අම්මා ගඟුලි. දැන් මූට මොකද්ද කරන්න හදන්නේ? මූට දැන් ගෑණියක් හොයලා දෙන්න ඕන. ඔබ කැප්ටන්ද? මේවයි අපේ මදර් වගේ පොඩි ප්‍රියංකා චොප්රා බියුටිෆුල් එක තියෙන දඹ රන් ගෝල් වගේ ඩිපොසිට් ගති ගුණ තියෙන කෙල්ලෙක් නම් බ්‍රදර් තමයි. මොකද්ද ඩිපොසිට් තැම්පත් ගති ගුණ. පිස්සුද බං. පිස්සොන්ව කවදාවත් තැම්පත්තුන් හදලා නෑ බං. උන්ට හදන්නත් බෑ. උන්ට හැමදාම උනේ පිස්සොන්ව එපා වෙච්ච. උන් කවදාවත් පිස්සොන්ව හදලා නෑ. ඒ හින්දා උඹලා වගේ පිස්සොන්ට හරියන්නේ උඹලා වගේම වයින් කරපු එකක් තමයි. අර මෝ හොයන් ඉන්නවා වගේ. ඒක ඉතින් වයින් නෙමෙයි කොයිල්. යකෝ පිස්සොන්ට හරියන්නේ පිස්සුම ගෑනේ. පිස්සොයි එකතු වුණාම තමයි සාර්ථක පෞල් ජීවිතයක් ගත කරන්න පුළුවන්. තේරුණා? ඒ පැත්ත බලන්න උඹට කෙල්ලෙක් සෙට් කරලා දෙන්න. කලින් කිව්වා වගේ අර අපේ මදර් වගේ පොඩි ප්‍රියංකා චොප්රා සීන් එකක් තියෙන බියුටිෆුල් කෙනෙක් වෙන්න ඕනේ. මෙහෙමයි බහරිද යකාගේ හැටියට තමයි ඉතින් විමානෙත් හොයන්න වෙන්නේ. මට මේ කවුතිසාවෙන් ගෑනු හොයන්න බෑ උඹට. නේ
උඹ මේ එහෙමයි කියලා මේ අර ඇෂ් වෙච්ච ඇලි මංකි ගෑණියෙක් එහෙම මට ජෝඩු කරන් දෙන්න එපා උඹේ. බලමු මට ඔය තැන් දෙකකින් තුනකින් ආරංචි ආවා මචං පොඩ්ඩක් බලන්න කොයි. හොඳ තැනකින් බලන්න. බොහොම කියනකොට බං නිකම් මට අර කුච් කුච් හොතා හේ වගේ සීන් එකක් ඇවිල්ලා නිකන් ඒ කරන්ට් එකක් දුවනවා වගේ වෙනවා. එයාමට පුරුදු කරානේ ඉතින් නැත්තම් නම් මම විනාශ වෙන වැඩ කරන්නේ නැහැ. එහෙම පැයකින් දෙකකින් ආහාර පුරුදු වෙන්න පුළුවන් නම් මෙච්චර ලර්නර්ස් තියෙද්දි බා මේ රටේ උඹට පයිතියක් ඔක්කොටම උඹට. තමයි නාලෝ සෝසහෙන් දෙයක් කරනකොට ඩාම් වෙනවා ඩූම් වෙනවා. උත්සාහ කිරීම තමයි වැදගත් වෙන්නේ. මොකද මාත් ඔය වාහනේට යතුරු දැම්මා විතරයි ගෙම්මා වගේ ඉස්සරහට පැනන. ඔය වාහනේ අවුලක් තියෙනවද දන්නේ නැහැ ඈ. තාත්තා තින් ඉස්සරහට පැනනා දුව අතින් පිටිපස්සට පැනනා. බම්බු සේරටම කලින් මිනිස්සු දැනගන්න ඕනේ තමුන්ට පුළුවන් දේ මොකද්ද බැරි දේ මොකද්ද කියලා. දන්නම් මගුල් කරන්න ගිහිල්ලා වරිගෙන ආවට පස්සේ කවුද ඉන්නේ? බැරි වෙලා හරි අර උන්දේම යට වුණා නෝ වාහනේට. හරිද මම මේ සම්සුම මේ මල් සාලේ පිටකරේ මගේ හොඳ යාළුවෙක් ඩිස්කවුන්ට් එකක් කම්බි. තමුසෙක පුළුවන් නම් අර පුත්‍රය දෙන්න ඉස්සරහ ගියරම. එහෙම වුණොත් තමුසරත් එක ඩිස්කවුන්ට් එකක් දාලා දෙකක්ම ගන්න පුළුවන්. දරුවන්ගේ උත්සාහය අගය කරන පුරුදු වෙන්න නාලා. එතකොට තමයි කෙල්ල කවදා හරි තමන්ගේම වාහනයක් පාරේ අරන් යන්න ආත්ම ශක්තිය එන්නේ. තේරුණාද? අනේද කියන්නේ. අප්පගේම දුවන්නේ. ඔය මහදැන මුත් උපදෙසින්ද තමයි මට මේ කිය පොඩි කාලේ ඉඳලා මට ඕන විදිහට හදාගන්න බැරුව ගියේ. අනේ ඉතින් ඔය කොහෙවත් යන්නේ දෙකට ඔය දෙන්න බැන ගන්න එපා. මං හිතුවත් මට ඔච්චර බෑ. ආවතිය කටමහකට ඉන්නේ නැතුව. ඔය යනවා කෑගහුවේ. මොනවා? මගේ කෙල්ලට අර අතිච්චි කෑ ගැහුවා ඈ? තමන්කෝ මංජිතයා ගෙනාවේ විද්‍යාවගේ නෑලි පස්සක් තියෙන සුචක්ක කාර් ගන්නේ. මං ගෙනල්ලා බස්සනවා වණ්ඩියක් කොහොමද දන්නවාද? මෙන්න සයිස් එක. ඔයාලගේ අම්මා වගේ. අම්මා වගේ. අනේ පුළුවන් නම් අරන් යන්නකෝ. මං කොච්චර කාලෙකින් ඉඳන් බලන් ඉන්නේ ඕකේ නැගලා යන්නේ. පස්ස තියෙන කාර් එකක් නෙවෙයි. අපේ පස්සවල් දිනාන ඒ කතාව බලන්න. මේ බයි විසිට පැටලෙන්න යන්න එපා. ඉන්න තරහින් සාධාරණයිනේ බං. බසලෙන් ඉපා කියන්නේ. මම මණ්ඩියක් කියනවා කියනවාම තමයි. ඒ විතර නෙමෙයි. මේ මංගල්ලෙත් ඉස්සරහම විදිහට ගන්න. නාලිනි. Hello. उदार ओ नहीं 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 ये फाइल से के वन डिपा मम्मा में साइन कराट पास से ओ एचर हरी हरी केविन बेटा මොකද මේ මාව දැකලා මග ඇරලා අනේ නෑ එදා කෝල් එක දීපු නිසා මං යන්නේ ඉතින් ඇයිලා වාඩි වෙන්නේ මට පොඩි දේවල් ටිකක් තියෙනවා කතා කරන්න මොකක් ගැනද දන්නේ නැරද
තමුන් කතා කරන්න දේවල් මට නැත්තේ. තමුන් මගහැරපු දෙයක් වෙන තමයි මම අහන්නේ. මොකද මොකක්දයි මේ පන්සලේ ප්‍රශ්නෙට දෙන උත්තරේ? අදත් තාමනේ හාමුදුරුවෝ මාව හම්බෙන්නේ. අනේ දඩා මේ අපි ඔය වැඩේට වෙනවා දාලා කරන්න කියලා ගියමුද මට කරන්න බෑ දඩා අනික මට ඔය අමුතු යන්නේ නැඳගෙන මට ගැලපෙන්නේ නැහැ බලන්න මගේ මේ ඒවා තමුන් ප්‍රශ්නයක් කරගන්න ඕනේ නෑ. මට උත්තරේ කියනවා. බෑ තමයි ඉතින් දඩා මට මේ තියෙන වැඩට එක මාරු ස්ට්‍රෙස් එකක් වඩා තියෙන්නේ. දැන් මේ වගේ වැඩකට පොඩි මෙහෙම සමාධියක් තියෙන්නේ බයි. මම පෙරහැර යනකොට ස්ට්‍රෙස් එක වැඩි වෙලා කාටරි බණීවත් එක්ක අප්පා. නෑ. මම හාමුදුරුවන්ට හා කියලා ඉවරයි. දැන් ඒක වෙනස් කරන්න බෑ. දඩා මොකද්ද දඩා ඉතින් ඇයි ඉතින් හා කියලා කිව්වේ? මම පොඩ්ඩක් අනේ ගෝල්ලයක් කරලා අහන්න බෑ නේද? බලන්නකෝ දැන් මේ ඔක්කොම වැඩ ඇස්සේ කොහොමද අප්පා? ඔය හිතාගෙන ඉන්න තරම් ප්‍රශ්නයක් නෑ. මොකද පෙරහැරට විදන් කරන්නේ අපි නම්. එහෙම ප්‍රශ්නයක් මතුවෙන විදියක් නෑනේ. මේ ආයේ නොකරන තරම නම් කතා කරන්න ලෑස්ති වෙන්න එපා. ඒත් දඩා ඇඳුම නම් ප්‍රශ්නේ තමුන්ට බය වෙන්න දෙයක් නෑනේ. මොකද මේ ඇඳුම් අන්දන මිනිස්සයාගේ ඩ්‍රයිවර් නෙවෙයිනේ ඇවිල්ලා තමුන්ට ඇඳුම් අන්දන්නේ. මේ ඒ මිනිස්සු දන්නවා හොඳට ඒව කාටවත් කිසි අමාරුවක් නෙවෙයි නන්දන්න. නිකම් බොරුවට විකාර හිතන්නේ නැතුව ඒක සුළු තියාගෙන වැඩ කරන්න. හරි. දඩා මම යන්නද? තව දෙයක්. මේ තමුන්ගෙන් ඇහුවා නම් තමුන් හරියට උත්තරේ දෙන්නේ නැති හින්දා තමයි මම උත්තරේ දෙන්නේ හාමුදුරුවන්ට. මේ ඔයයි මේ දේවල් නෙවෙයි. පෙරහැර කිට්ටු වෙනකොට තමුන් පේ වේලා ඉන්න ඕනේ. හරිද? හරි. Banget kenal? banget. I think day to day then go to work තමයි. මාර වැඩක් වුණානේ. මං හිතුවේ තා වෙඩින් එකක් තමයි කියලා. අර එදා පාටියේට ගියාම කතා කරා.